කෝමි කතන්දර පොත. කෝර ලස්සන කතන්දර පොත. අර සමනල්ලු නම් මේ ළඟ පියාඹනවා මන් දැක්කා. පිංචි පොත කියෙව්වේ නෑනේ. ඒ නිසා සමනල්ලු කතන්දර පොත ආපහු කතන්දර මාලිගාවට ගෙනිච්චද දන්නේ නෑ. කතන්දර මාලිගාව? ඒ මොකද්ද? පිංචි දන්නේ නැද්ද කතන්දර මාලිගාව? නෑ. කතන්දර මාලිගාව තියෙන්නේ ගොඩාක් දුර ඈත. මේ කතන්දර එන්නේ ඒ කතන්දර මාලිගාවෙන්නේ. ඒ මාලිගාවේ උඩම උඩ තට්ටුවේ ඉන්නවා ලස්සන රාජකුමාරියක්. ඒ රාජකුමාරි තමයි මේ ලස්සන කතන්දර ලියන්නේ. එයා ඒ කතන්දර ලියන්නේ රත්තරන් පිහාටු පෑනකින්. එයා ලියන කතන්දර අරන් පාට පාට සමනල්ලු මේ ලෝකෙ පුරා හැම තැනම පියාඹනවා. අකුරු හොඳට කියවන්න දන්න පුංචි බබාලට හොරෙන් හොරෙන් තෑගිත් දෙනවා. සමහර දාට රැට නිදාගෙන ඉන්න අතරේ ඇඳ උඩිනුත් තියලා යනවා. ඒ කතන්දර මාලිගාව හරිම ලස්සනයි. ලස්සන කතන්දර පුත් ගොඩාක් පිරලා තියෙනවා. ඇත්තට? අනේ සුරංගනාවි මාවත් එක්ක යන්නකෝ ඒ කතන්දර මාලිගාවට. මං ආසයි කතන්දර කුමාරි බලන්න. මං ආසයි කතන්දර පොත් බලන්න. මං ආසයි කතන්දර පොත් ගොඩාක් අරගෙන එන්න. අනේ සුරංගනාවි මාව එක්ක යන්නකෝ. ඒත් කතන්දර මාලිගාව තියෙන්නේ ගොඩක් දුරනේ. පිංචිට මහන්සි වෙයි. නෑ මට මහන්සි නෑ. කකුල් රිදෙයිද දන්නේ නෑ. නෑ කකුල් රිදෙන්නෙත් නෑ. නෑ? අපොයි නෑ. හරි. එහෙනම් අපි යමු. හරි දැන් ඔක්කොම එක තැනකට එන්නකෝ. තව චුට්ටක්. තව ලං වෙන්න ඕනේ. හරිද? ඔන්න එහෙනම්.